සුබ දවසක් මගේ යාළුවනේ. ඉතින් ඔයාලට කොහොමද? හොඳින් ඉන්නව නේද? අපි අද ඔයාලව එක්කන් යන්නේ ලෝකෙ ඉස්සෙල්ලාම නිර්මාණය වුණා කියලා විශ්වාස කරන ස්තූපය වන්දනා කරන්න. අපි දැන් මේ ත්‍රිකුණාමලයේ පුල්මුඩේ මාර්ගයේ තමයි ආවේ. මේන් රෝඩ් එකේ යන අපිට තිරියායට කිලෝමීටර් 3යි කියලා ගහලා තියෙන බෝඩ් එකක් හම්බෙනවා. එතන ඉඳලා කිලෝමීටර් 4මාරක් තිරියාය පාරේ යන්න ඕනේ. දැන් අපි මේ යන පාරට කලින් ගිරිහඬු සෑයට යන්න තවත් පාරක් හම්බෙනවා. ඒ පාර යන්න තියෙන කැලේ මැදින්. පාර හරියට හදලත් නැහැ. ඉතින් ඔයාලා ඒ පාරේ යන්නේ නැතිව මේ පාරේ යනව නම් හොඳයි. මේක කාපට් පාරක්. ඔන්න දැන් අපි විහාර භූමියට ඇතුළු වෙලා ඉන්නේ. මේ දේවල් පහු කරගෙන ඉස්සරහට යද්දි අපිට පාකින් එක හම්බෙනවා. මෙතනට ඔයාලට රැයක් ඉන්නත් පුළුවන්. පන්සලේ විශ්‍රාමශාලා තියෙනවා. අපි මෙතනට ගියපු දවසෙත් ගොඩාක් අය මෙතන නැවතිලා හිටියා. ඔන්න දැන් අපි ගිරිහඬු සෑය ළඟට යන්නයි හදන්නේ. මේ ස්තූපේ තියෙන්නේ අපිට ගියපු ගමන්ම බලන්න යන්න පුළුවන් තැනක නෙමෙයි. කන්ද උඩට පඩි පෙළ නැගලා යන්න ඕනේ. එන්නකෝ එහෙනම් අපිත් එක්ක යන්න. බලන්නකෝ වටපිටාවේ තියෙන නිස්කලංක බව. මෙතනින් අඩිපාරක් තියෙනවා කැලේ ඇතුළට යන්න. එතනින් තිරියාය සෙල්ලිපිය ළඟට යන්න පුළුවන්. මේ ලඳු කැලෑ මැදින් අපි දැන් මේ යන්නේ ලංකා පොකුණ බලන්න. මේ තැන්වලට යන්න පොඩි අඩිපාරවල් තමයි තියෙන්නේ.
මේ තියෙන්නේ ගිරිහඬු සෑය ලංකා පොකුණ. ඉතින් ලංකා පොකුණත් බලලා අපි ආයේ පඩිපෙළ නගින්න පටන් ගත්තා. ගිරිහඬු සෑයට කලින් අපිට හම්බ වෙන්නේ රහතන් වහන්සේලාගේ ධාතු නිධන් කරලා ඉති කරපු ස්තූපයක්. මේ තියෙන්නේ අන්නේ ස්තූපය. ඔන්න දැන් තමයි අපි ගිරිහඬු සෑය ළඟට ආවේ. ඉස්සෙල්ලාම මම දැක්කේ ගල් කණු ටිකක්. චෛත්‍ය ළඟට යන්න කලින් මම කල්පනා කරේ අතීතයේ මේ තැන් කොච්චරනම් ලස්සනට නිර්මාණය කරලා තියෙන්නේ නැද්ද කියලා. විහාරයක තියෙන්න ඕනේ හැම ස්ථානයකම නටමුන් මෙතනට ආවහම අපිට දැක බලා ගන්න පුළුවන් වුණා. මේ නටබුන් වලින් මෙතන නිර්මාණය වෙලා තිබුණු විදිහ හරි අපූර්වට මවා ගන්නත් පුළුවන්. මෙතනට වන්දනා කරන්න එන ඔයාලා මල් තෙල් හඳුන් කූරු වගේ දේවල් මෙහෙන් ගන්න බලන් ඉන්න එපා. මොකද ඒවා පන්සල ළඟ මිලට ගන්න නෑ. ඔයාලා දන්නවද යාළුවනේ මේ ගිරිහඬු සෑය මෙතන ඉදියුනේ කොහොමද කියලා? බුදුරජාණන් වහන්සේ සත්සතිය ගත කරලා ප්‍රථම දානයේ විදිහට වළඳලා තියෙන්නේ තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් විසින් පූජා කරපු විලඳ හා මීපැණි. මේ වෙළඳ දෙබෑයන් බුදුරජාණන් වහන්සේ දානය වළඳලා අවසන් වුණාට පස්සේ වන්දනා කිරීමට යමක් ඉල්ලලා තියෙනවා. ඒ වෙලාවේ බුදුන් වහන්සේ ශීර්ෂය පිරිමැදලා කේශ ධාතුන් වහන්සේලා ලබලා දීලා තියෙනවා. ඉතින් මේ ස්තූපයේ තියෙන විශේෂත්වය තමයි බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදීම ලබාගත් කේශ ධාතුන් වහන්සේලා මේ ස්තූපේ තැන්පත් කරලා තියෙන එක. ඉතින් මේ තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් මේ කේශ ධාතුන් වහන්සේලා රන් කරඬුවක දාලා ගිරිකරණ්ඩ පර්වතයේ තැන්පත් කරලා වෙළඳාමේ ගිහින් ආයෙත් මෙතනට ඇවිත් මේ කරඬුව රැගෙන පිටත් යන්න සූදානම් වෙලා තියෙනවා. හැබැයි කරඬුව ගල් පර්වතයට සම්බන්ධ වෙලා තිබුණු නිසා එයාලට මේ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු කරඬුව රැගෙන යන්න බැරි වුණා. ඊට පස්සේ වෙළඳ කණ්ඩායමම එකතු වෙලා ලොව ප්‍රථම ස්තූපයේ විදිහට මේ ගිරිහඬු සෑය ක්‍රිස්තු පූර්ව 528 දී නිර්මාණය කරලා තියෙනවා. මේ දාගැබට පිවිසෙන්න පැති දෙකකින් පඩිපෙළවල් දෙකක් හදලා තියෙනවා. අපි ආවේ එක පඩිපෙළකින්. මේ ඔයාලා දකින්නේ අනිත් පඩිපෙළ.
මේ වටදාගේ 4 පැත්තටම දොරටු 4ක් වගේම දොරටු 4ට ඉදිරියෙන් මල් ආසන 4ක්ද නිර්මාණය කරලා තියෙනවා. අපි දැන් පහලට යන්නයි හදන්නේ. මේ භූමියේ තැනින් තැන ගල්ලෙන් තියෙනවා. අපි දැන් ඒ ගල්ලෙනක් බලන්න යන්නයි හදන්නේ. ඔයාලට පේනවද මේ ගලේ බ්‍රාහ්මීය අක්ෂරත් කොටලා තියෙනවා කියලා? මන් දන්න විදිහට නම් මේ ලෙන කවුරු විසින් කාටද පූජා කළේ කියලා තමයි මේ විදිහට සඳහන් කරන්නේ. එහෙනම් යාළුවනේ අලුත් වීඩියෝ එකකින් ආය අපි හමු වෙනකම් අදට අපි සමුගන්නවා. Travel with සහකාරී අපේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න වගේම අපේ videos වලට comment එකක් දාන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් ඔයාලා හැමෝටම.